ක්‍රිස්තුස් මන්තුල මා ප්‍රේමවන් සහෝදර සහෝදරියනි, අද අපි හොඳටම දන්න සුවිශේෂ පාඨයක් එම්මාවුස් ගමන අපි අහුම්කන් දුන්නේ. ප්‍රශ්නයක් ඇහුවොතින් මේ ගෝලයෝ දෙන්නට ඇයි විශ්වාස කරන්න බැරුව ගියේ? ජේසු කියලා තියෙද්දිත් මං උත්ථාන වෙනවා, මාව මැරුවට මං දවස් 3කින් නැගිටිනවා කියලා කිව්ව ඒ වචනේ ඇයි විශ්වාස කරන්න බැරුව ගියේ? ඇයි මේ දාලා යන්නේ? එහෙමත් නැත්නම් මේ යන්නේ දැන් මේ උත්සාහයෙන්ලා ඒ උන්වහන්සේ උත්තරන දවසේ ඔය වෙද්දි ආරංචි එහෙම මෙහෙ යන්න ඇති. ඒ ගැන පොඩ්ඩක් ඉවසලා හොයලා බලන්න උමනාවක් තිබුණ නැත්. තුන්වෙනි දවස වෙලා දැන්. ඔය කීප වචනේ පොඩ්ඩක් හොයලා බැලුවා නම් එහෙම දැනගන්නවා උත්සාහ වුණා කියලා. ඒක විශ්වාස කරගන්න බැරුව ඉවසීමක් නැතුව මේ කලබලයට ගත් තීරණයක් ගෙදර යන්න දාලා යන ඔක්කොම වැඩක් නැහැ. ඔක්කොම ඉවරයි. ඉතින් මෙතනින් එහාට ජීවිතයක් නැහැ. ලොක්කමලා අපි ගිහිල්ලා ගෙදර වැඩක් බලාගමු. ඉවරයි. සහෝදර සහෝදරියනි, මේ වගේ තීරණ අරගෙන නැද්ද ඔයගොල්ලොත්? මාක් කරලා තියෙනවා. අපිත් මේ වගේනේ සමහර ලාවට නේ. පොඩ්ඩක් මොන හරි වුණ ගම පොඩ්ඩක් කැඩුනා බිඳුනා නැති වුණා. මොකද්ද? ඉවරයි. ඔක්කොම ඉවරයි. බලාපොරොත්තු සුන්වීම, යම්කිසි බිඳ වැටීමක්, කැඩීමක්, පරාජයක් තුල අපිට එක පාර වෙන දේ තමයි ඔක්කොම ඉවරයි. දැන් ඉතින් වැඩක් නැහැ. අතාරිනවා. ජීවිතේම ඉවරයි. හැමදේම විනාශයි. මේ මානසිකත්වයට අපි හරි ඉක්මනට යනවා. ඒ තරම් ඉක්මනට අපි විශ්වාස කරන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නයක්. මේක හරියට අපිට යහපත් දෙයක් පේන්න තියෙද්දි අපි අයහපතට මොකද්දෝ මන් දන්නේ ආකර්ෂණයක් තියෙනවා. බයට ආකර්ෂණයක් තියෙනවා. විනාශයට ආකර්ෂණයක් තියෙනවා. මම දන්න තරුණයෙක් විවාහ වෙන්න ඉස්සරලා ඉඳන් බැංකුවක වැඩ කරන්නේ. සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙක් සල්ලි ඉතුරු කරලා කොහොම හරි ටික ලොකුවට ගේ හදන්න ඕන කළා. පටන් ගත්තා හදන්න. අන්තිමට බැඳලා අවුරුද්දක් දෙකක් යනකමුත් මේ ගේ වැඩි ඉවර කරගන්න බැරුව ගියා. පස්සේ තාත්තා මැදිහත් වෙලා කොහොම හරි තට්ටු දෙකටම ගහගත්තා, හදලා දුන්නා, ඉවර කෙරුවා. ඉතින් කෙරුවට තියෙන සල්ලි ඔක්කොම වියදම් වුණා. අන්තිමට ණයත් වුණා. ඉතින් අන්තිමට බැනුම් අහනවා හැමදාම ණය ගෙවනවා කියලා ඉරලා ගන්න පඩිය ණයට කැපෙනවයි කියලා බැනුම් අහනවා වයිෆ් කෙනෙකුත්. ළමයින්ට අසනීපුනහම තේ සල්ලි යන්නේ නැහැ. තාත්තා බයිනවා මගේ සල්ලිත් කෑවා කියලා. මාමණ්ඩිය බයිනවා එහෙම මේ මගේ දුව බලා ගන්න නැහැ කියලා. ඉතින් මේ කොල්ලයි ජීවිතේ නිකන් හරි නිකන් අවුල්ලා තියෙන වෙලාවක එක දවසක් මට දැන් අවුරුදු 10ක් විතර දැන් ගිහිල්ලා තාමත් නැහැ කියනවා මේ ගේ හදපුවා. මෙච්චර අමාරුවෙන් හදාගත්ත ගේ මට දවසක් උදේ කෝල් කරලා කියනවා ෆාදර් අපි ඉවරයි ෆාදර් මං ඉවරයි ෆාදර් මං නැති වුණා ෆාදර් කිව්වා. මම මොකද උනේ පුතේ මං කවුරුන් මැරලා කියලා. බැරි නම් මේ ගේ ගිනි අරගෙන ගේ පිච්චිලා උඩ තට්ටු සම්පූර්ණයෙන් පිච්චිලා ගිහිල්ලා මං ගියා කඩාගෙන මං ගමන ගිහලා ගමන් ඔහොම මම ගියා. ගියාම මොනවා බලන්න ඉතින් දකි දුකයි ඇත්තටම. අඬනවා නෝනා අඬනවා. මේ පැත්තේ මහත්තයා අඬනවා. මේ පැත්තෙන් ළමයි බයලා අනිත් පැත්තෙන් අම්මලා තාත්තලා හලපහේ ඇවිල්ලා ඔක්කොම ඉතින් මූණවල මෙහෙම තියාගෙන අයියෝ කියලා බලාගෙන ඉන්නවා. මං අඬ ගහලා පැත්තට කිව්වා එන්න යමු අපි අඟුරු කොට මැද්දට සාලේ මැද්දට පිච්චිලා ඔක්කොම තියෙන මැද්දට ගිහිල්ලා මං කිව්වා ඇස් දෙක වහගන්න දැන් යාඥා කරමු අපි. යාඥා කළා. මං කිව්වා හිතෙන් මවා ගන්න මේ ගේ මේ තියුණාට වඩා ලස්සනට හදලා ඉවරයි. ඒ ලස්සන ස්වාමීන් වහන්සේ හදනවා මේකේ සම්පූර්ණයෙන්ම. විශ්වාස කරන්න මේකේ හදනවා. කවුද හදන්නේ කියලා මගේ සල්ලි කොහෙන්ද කියලා දන්න එපා. ස්වාමීන් වහන්සේ හදන්නේ මේකේ. ස්වාමීන් වහන්සේ අලුතෙන් මේකේ හදනවා කියලා විශ්වාස කරන්න කිව්වා. යාඥා කරලා මම පිට තට්ටු කරලා කිව්වා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා හිතනට වඩා ලස්සනට මේකේ හදනවා ආයේ. අහන්න එපා කොහෙන්ද කියලා. අදාළ නැහැ ඒක වාටවත් මටවත් අදාළ නැහැ. ජේසු කරන්නේ මේ වැඩේ. විශ්වාස කරන්න කිව්වා. අනිත් කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ ඒ වෙලාවේ. ෆාදර් මේ හිත හදන්න කියන කතා ස්වාමීලා එහෙම තමයි. ඉතින් හිත හදන්න වචනයක් කියන්න මේ වෙලාවේ ඉන්නත් එපා කවුරු හරි වගේ නම් ලුක් එකක් මට දුන්නේ නිකන්. ඔහොම කරලා කට ඇද කරලා මුණ ඇද කරලා අනිත් බලන් ඉද්දි මේ කොල්ල මන් දිහා බලාගෙන හිටියා.
මීහට මං ගැන විශ්වාසයක් තිබුණා. ජේසුස් ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. මං කිව්වා මං කියන දේ විශ්වාස කරන්න මේක වෙනවමයි. ඒ බැල්මෙන් තේරුණා මෙයා විශ්වාස කළා කියලා. මං කිව්වා ඔන්න හරි. ඔය විශ්වාසෙ මේකේ හදනවා. ඊට පස්සේ විශ්වාසෙන් හිටියා. ගෙදර මාමන්ලා ගෙදර ගිහලා පදිංචි වුණා. ඊට පස්සේ එහෙට මෙහෙට වුණා. සුමානයක් ගියා දෙකක් ගියා. සද්දයක් නැහැ. මෙන්න කෝල් එකක් එනවා. ෆාදර් මාර වැඩේනේ. මං මොකද? අද මම පළවෙනි වතාවට මේ ගේ පිටුණෙන් පස්සේ මේ බැංකුවට ආවේ රස්සාවට ආවේ. ඉතින් ඇවිල්ලා නිකමට වැඩ කරන ගමන් මගේ account එක පොඩ්ඩක් බැලුවා. මොකද වෙලා තියෙන්නේ? මට හිතා ගන්නත් බෑනේ ෆාදර්. ෆාදර් මිලියන දෙකක් මගේ account එකට වැටිලානේ. කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ඒක තමයි මාත් මේ හොයන්නේ කියලා. පස්සේ හොයලා බලද්දි යාළුවෝ කට්ටිය එක්ක හැලා සල්ලි වගේක් දාලා පිට රටකින් සල්ලි වගේක් එවලා. මට කවුරුත් කියලා නැහැ. දැන් තමයි කට්ටිය හොයලා බලලා කියන්නේ. පස්සේ අහනවා හම්බුණාද කියලා. එහෙන් මෙහෙන් සල්ලි ආවා. හිතා ගන්න බැරුව ගියා. බඩු ගන්න ඇති කඩේ මුදලාලිත් අඩුවට දුන්නා. ලී නිකන් හම්බුණා. ටයිල් තවරියක් හම්බුණා. හිතා ගන්න බැරි විදිහට මෙයාට බඩු හම්බුණා. ගේත් තිබුණාට ලස්සනට දැන් හදලා තියෙනවා. විශ්වාස කෙරුව නිසා ඒ දේ වුණා. අවිශ්වාස කරන අයට මොකුත් හම්බ වෙන්නේ නැහැ. සහෝදර සහෝදරිනි, විනාශයකදී ගන්න ඕන පළවෙනි දේ තමයි ඉස්සරලාම බලාපොරොත්තු සුන්වන අවස්ථාවකදී විශ්වාසය. මොකද විශ්වාසය කියන්නේ නැතුව ගියාම බලාපොරොත්තුත් නැහැ. බලාපොරොත්තු සුන් වෙන්නේ විශ්වාසය කැඩුනහමනේ. බලාපොරොත්තු තමයි ජීවිතය ඉස්සරහට ගෙනියන්නේ. ඉස්සරහට ගෙනියන වාහනේ තමයි බලාපොරොත්තු කියන එක. මේ බලාපොරොත්තු කියන වාහනේට නැගලා තමයි ජීවිත ගමන යන්නේ අපි. නමුත් ඒ වාහනේට ගන්න පෙට්‍රල් ටික තමයි විශ්වාසය. විශ්වාසය නැතුව ගියාම බලාපොරොත්තු නතර වෙනවා. ඒ නිසා විශ්වාසයේ තියෙන කෙනෙක්ට ඕන ගමනක් යන්න පුළුවන්. වාහනේ නැත්තම් කරත්තේ හරි යන්න පුළුවන්. බය වෙන්න එපා. විශ්වාසය විතරයි ඕනේ. ඕන විනාශයක් වෙච්ච දෙයක්. ඕනම විනාශයක් අපේ ජීවිතේ වුණ දෙයක්. ඕන දෙයක් කැඩලා ගිය දෙයක්. ඕන කෙනෙක් නැතුව ගිය දෙයක් අපිට වෙන්න පුළුවන් මහා විනාශයක් නැත් කමන්නේ. බෝම්බ ගහපු දෙයක් අපිට තියෙන විශ්වාසය. ඒ විශ්වාසෙත් එක්ක අපිට තිබුණට වඩා යහපත් දෙයක්මයි අනිවාර්යෙන් හම්බ වෙන්නේ. නැතුව ගිය දේට වඩා යහපත් දෙයක්මයි හම්බ වෙන්නේ. ඒ තමයි අපේ දෙවියන් වහන්සේගේ හැටි. ඒ තමයි අපේ ස්වාමීන් වහන්සේගේ හැටි. ජේසුව මැරුවා. ඒ ශරීරයේ කැලි කැලට කඩලා දැම්මා. තුවාල කෙරුවා. එන ගැහුවා. නැකිට්ටා උන්වහන්සේ. සාමාන්‍ය ශරීරයක්ද? නෑ, උත්ථාන වූ ශරීරයක්. resurrected body කියන එකට වහලා තියෙන දොරවල් වලිනුත් යන්න පුළුවන්. අපිට යන්න බෑනේ එහෙම. මේ ශරීරයෙන් යන්න පුළුවන්ද? එහෙම බෑ. ගෝලයන්ට කියන යන්න ගලිලයට ඔයාලට ඉස්සරලා මං එනවා. ඒගොල්ලෝ පයින් බෝරුව පිටේ ගොන් මොන හරි ක්‍රමයකට යන්න ඇති. බස් නැහැනේ. කොහොම හරි යන්න ඇති. නමුත් ජේසු ඊට ඉස්සරලා ගිහිල්ලා. resurrected body එක ඉඩ powerful බලවත් ශරීරයක් උන්වහන්සේට උත්ථානයේදී හම්බුනේ. තිබුණට වඩා යහපත් දෙයක්මයි හම්බෙන්නේ. විශ්වාසය තියෙන අයට එච්චරයි. ජේසු එක් කරලා පෙන්නවා. අපිට කියන්නේ උන්වහන්සේ වගේ වෙන්නයි. එහෙමනම් මේ ගෝලදනට නැතුව ගියේ විශ්වාසය ඒකයි ගියේ. උන්වහන්සේ ඒ විශ්වාසය දුන්නා. මේ රෑ මහන්සි. දැන් ඉතින් රෑ වෙලා. දැන් ඉතින් යන්න එපා. ඔයත් එන්න අපිත් එක්ක නතර වෙන්න කියපු දෙන්න. නේද? දැන් ඉතින් ගමන අපි ගාව දැන් මේ රෑ වෙලානේ ගමන යන්න එපා මේ වෙලාවේ. එන්න අපිත් එක්ක ඉඳලා හෙට උදේ යන්න කියලා කියපු දෙන්න. ජේසුව දැනගත්තෙන් පස්සේ විශ්වාස කරායින් පස්සේ ඒ වෙලෙම ඒ මොහොතේම ඒ පැයේදීම ආපහු යන ජෙරුසලමට කිලෝමීටර් 11ක් ආයෙ පයින් යනවා. කොච්චර ලාක් යන්නද? රෑ ජාමේ ගිහිල්ලා මෙන්න ආයෙ ගෝලයන් හම්බෙලා කියනවා උන්වහන්සේ අපි දැක්කා. විශ්වාස ඇතුණෙන් පස්සේ එන්නේ බලයක්. ඒ බලයත් එක්ක ඇති වෙන්නේ බලාපොරොත්තු නෙමෙයි, සිද්ධ වෙන්නේ කෙලින්ම ජීවිතේ මහා ප්‍රාතිහාර. බලාපොරොත්තු වලට එහා ගිය දෙයක් ඇත්ත සිද්ධ වෙන්නේ. Faith becomes a reality through miracles. මහා ප්‍රාතිහාර්ය තුළින් අපේ ජීවිතේ ගොඩ නැගෙනවා. එච්චරයි. එහෙමනම් මතක තියාගන්න අපිට වෙන්න ඕන දෙයක් උන දෙන් අපි බය නැහැ. ඇයි? අපිට තියෙනවා විශ්වාසය. Let anything happen to us. We have faith. We are firm. We are strong with our faith. Amen.